මොකද දැන් තත්ත්වේ? සමහර ගමන් ඉන්නේ සල්ලි තියනවා බඩු ගන්න විදියක් නැහැ. මොකුත් නැහැ. සල්ලි අතේ තිබ්බා කන්න බොන්න විදියක් නැහැ නේ. නේ සල්ලි තමයි. එහෙමනේ. ඉතින් අපි එදාවිලා කලකට ඉන්න මේ පන්සලේ ඉන්න ආල් බඩු ආ. ඔක්කොම අරන් ගියා. දුන්නා වන්දනේ. ආ. ගන්නත් කැම එහෙම දුන්නා. ආ. මේ පාරේ යන්න බැරි එක තමයි තියෙන්නේ. තියෙන ප්‍රශ්නේ නේ දැන් උඩ තත්ත්වේ මොකෝ? මේ පැත්තෙත් මේ කැමම අරන් යන්නේ සෙන්ට්‍රම් එකට ඒකට තමයි. එහෙමනේ. දැන් ඕගොල්ලන්ට එදා තත්ත්වේ මොකද උනේ මේ පැත්තේ තත්ත්වේ? පහරවල් පුපුරලා අපේ ගෙවල් වලට නම් ලයින් දෙකක් තියෙනවා ඉවා නැහැ. පොලක් නැහැ. ආ. අනිත වතුර ගහනවා කොච්චර හරි. වතුරේ නානේ. පැත්තම අපේ ඉන්න ලයිම යහල. ඔව්නේ. ඒවත් ඇතල පල්ලයක් යලා. නායන් වගේ තත්ත්වයක් තියෙනවද ඒක? එහෙම තියෙනවා පුපුරලා පාරවල් ඔක්කොම ඒ හරියට පාර පුපුරලා දින ඒකට දැන් ගස්ස වැපු ගමන් ලයිමත් කඩාන යනවා. එහෙමනේ. දැන් ඕගොල්ලන්ට මොකද මේ කැම්බීම් වල අඩුවක් එහෙම තියෙනවද මොන හරි දැන් ඔයාලා සල්ලි තිබ්බත් කන්න විදියක් නැහැ. ඔව්. එහෙමනේ. යන්න පාර හදන්න ඕනේ. කඩවලට ගිල්ලා හාල් කිලෝ 10ක් කිලෝ නම් කිලෝ 2යි දෙන්නේ. ආ. බඩු ටික අංග ගන්නවා. ආ. වැඩි කරලා දෙන්නද දන්නේ නැහැ වැඩි කරලා නම් දෙන්න බෑ. ආ. ඉතින් මේ වාගේ වෙලා තත්ත්වෙට මේ මිනිස්සු දෙන්න ඕන සල්ලි වලටනේ. ආ. නේද? ඒ කියන්නේ මෙහි කඩවල වලින් සල්ලි වලට බඩු දෙන්නේ නැද්ද? මෙහෙ පැත්තේ හරි ආ. පැලම්පිටිය ආ. අපේ මේ අපි ඉන්නේ නුවර දිශියේ එන්නේ. ආ වල මේ එහා පැත්ත නුවර දිස්ත්‍රික්කේ නේ. ආ මේක මේ සබරගමු කෑගල්ල. ආ කෑගල්ලයි සබරගමුයි බෙදෙන තැන තමයි මේ. ඔව්. ඉන්නේ. නුවර පැත්තේ කට්ටිය එහෙම බඩු පරකොල්ලේම ලයින් ඔක්කොම යට වෙලා. යට වෙලා නේ. ඒ ජනතාව ඉන්නේ කොහෙද? ඒ කට්ටිය පන්සල් වල තමයි ඉන්නේ දෙමළ කට්ටිය. දෙමළ කට්ටිය ඔක්කොම නේ. පන්සල් වල ඉන්නේ නේ. ඉතුරු වෙලා ඉන්නේ දෙමළ කට්ටිය දෙන්නේ තුනේ. පවුල පිටින් යට වෙලා. යට වෙලා නේ. නැති වෙලාද ඒගොල්ලෝ? නැති වෙලාම කියා. මැරිලම? ඔව්. ඒ කියන්නේ ඒගොල්ලෝ කොම්බස්තර දෙමළ පොරක් තුරෙත් කියලා. ආ. ඒ පොර ඒ කට්ටිය පවුල ඔක්කොම මැරුණා. එහෙම නේ. ගන්නත් බෑ. ආ. කා ගත්තේ නැහැ මිනි. එකනි දැන් ගත්තා අනිත් ඔක්කොම වහලා දැම්මා. වහලා දැම්මනේ. ගන්න බෑ. ඒ කියන්නේ ගම පිටින්ම යට වුණා. ඔව්. එහෙම නේ. ඒ කියන්නේ ඒ කොහෙද එහෙ යට වුනේ? 12000 තියෙන්නේ. ආ. 12000න් එහා පැත්තේ රාස්සාව. රාස්සකල. පරගල්ල. පරගල්ල. ඔව්. ඒ පරගල්ලේ ලයිම පිටින්ම යට වෙලා ගියා. පරගල්ලට මේකෙන් හෙලිකොප්ටර් එකෙන් බඩු දීලා තියෙනවා. තියෙනනේ. ඔව්. එහෙම ඒ තරමටම කේදනීය තත්ත්වයක් තියෙන්නේ. ඕගොල්ලන්ගේ පවුල් වලට කරදරයක් නැහැ. කරදරයක් නෑ බොරු කියන්න ඕනේ නෑනේ. ආ. ලයින් දෙකක් මොනවත් වෙලා නෑ. ආ. අනිත් ලයින් ටිකට මේව වෙලා තියෙනවා. අනිත් කට්ටියට එහෙම ගෙවල් පුරලා එහෙම තියෙනවා ගමේ. මේ අනිත් එක කණ්ඩ තමයි අඩුපාඩුව තන තියෙන්නේ. තියෙන්නේ නේ. කන්න අඩුපාඩුව තියෙන්නේ නේ. දැන් අර ලයිම් ගියා කියන්නේ සම්පූර්ණ මිනිස්සු වෙන පරගොල්ල. ඒ කියන්නේ මිනිස්සු 50ක් 60ක් විතර ඊට වැඩි නේ. කම්පැනි වත්තක් නේ. අපි ඉන්නේ පුද්ගලික වත්තනේ. ආ. එච්චර මිනිස්සු නෑ. ආ ඒ ලයිම් පිටින්ම එතකොට එයාගේ පවුලේ කට්ටිය ඉන්නවා මෙහෙ. නෑ. අනිත් ඉතුරුනා කිව්වේ? ඉතුරු වෙච්ච එක මෙහෙ නෙවෙයි. පරගොල්ලේ ඉන්නේ. ආ පරගොල්ලේ ඉන්නේ. පන්සල් වල ඉන්නේ. පරගොල්ලේ පන්සල් වල නේ. දෙමළ කට්ටිය ඔක්කොම පන්සල් වල ඉන්න. දෙමළ සිංහල ඔක්කොම පන්සල් වල කලවමේ පන්සලේ ඉන්නේ නේ. දැන් සිංහල කට්ටියටත් එහෙම දෙයක් කියලානේ පන්සලේ ඉන්නේ. ඔව් නේද? ඔව්. ඒ දැන් මේලාට දෙමළ සිංහල කියලා නෑ ඔක්කොම එක තැනක දාලා තියෙන්නේ. එක තැන දාලා තියෙන්නේ මේ ස්ටෝරේ ඉන්නවා අනිත් කට්ටිය මේ ගමේ කට්ටිය කැල් ගෲප් එකේ ආ. දවල්ට කනවා රැට ගිහලා නිදා ගන්නවා. ආ. දවල් එක ගෑ කපිලයාගේ කියන්නේ කුස්සියකට එන ලොකු මහ ගලක් ඇවිල්ලා කඩාගෙන මාබල් ගෙවල් ඔක්කොම කුඩුනා. ඒ කට්ටියට මොනවත් වෙලා නැ පැන්න. එහෙමනේ. ආ ඒ කට්ටියට කරදරයක් උන්නේ නැහැ. කරදරයක් නෑ. ඒ වුණා ඒ කට්ටියට කන්න බොන්න නෑ. එහෙමනේ. සාමාන් බඩු ටික ඔක්කොම කුඩු වුණා නම් ආ. සල්ලිත් ගන්න විදියක් නැත්නම් ඒකට කොහමද කන්නේ? කන්නේ බොන්නේ නේ. ඉතින් මේ වගේ තමයි ආධාරයම ගෙනලා දෙන්නේ. දෙන අපිත් ආධාර අරගෙන ආවේ. මේ මෙව ගල්ලා. එතකොට දැන් මේ ලයිම් වල කට්ටිය ගැන හොයන්නවත් මිනි හොයන්නවත් ආණ්ඩු නෑ. මිනි හොයන්නවත් උත්සාහ කරන්නේ නෑ. දෙන්නේ තුන්වෙනි කට්ටියල ඊට පස්සේ කිව්වල වයම වලනවා. එහෙම තියන්නේ කියලා. ඒ නිලධාරීන් කියලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ ඒ යට වෙච්ච විදියට ඒ යට විදියෙම තියාගන්න කියලා. එහෙම. ඒ කියන්නේ ඒ දරුණු කේදවාචකයක් වෙලා තියෙනවා අපි දන්නේ නැතුනට. ඒක තමයි එහෙම වෙලා තියෙන්නේ. මේ පාරනේ. කලින් පාරවල් එහෙම මේ පැත්තේ යට වෙනකොට මේ නාය ගියාම මේ ඔක්කොම මිනි හොල ගත්තා නේද? ගත්තා මේ මිනිස්සු තමාර මිනිස්සු මේ පැත්තේ ඉන්නේ මේ යන්නත් ඒතුවනේ. ඔව් නේ. ගිය පාරේ මේ නායවල ගිහලා යන්න කිව්වේ බුලක් වල පිට. ආ. සමහර කටේ ගියා. සමහර කටේ නතර වුණා. නතර වුණා නේ. ඒ වගේ තමයි 12 භාග ඒරියාත් යන්න කිව්වේ කුරුඳුවත්ත පැත්තට. ඉතින් දිලා. ඒ මිනිස්සු ගියේ නෑ. ඒක තමයි දැන් ගෙවල් පුපුරලා රෙමේ තියෙන්නේ. ඒක රජෙන් කරයිද දන්නේ නැහැ. ඔව් නේ. පොලේ තියෙනවනේ. ඔව් නේ. දැන් මට යන්න ගිහුවා මම යන්න එපා. යන්න එපා නේ. තරනාට මෙහෙ ඉඳලා ගෙවල් පුපුරනවා රෙමේ කිව්වට හරියන්නේ නැහැ. එහෙම නේ. මේ කට්ටිය කොහොම අපේ ගමේ තමයි. ආ මේගොල්ලෝ. ඔව්. ඒ මොනවා තුඟක් අමාරුවෙන් තමයි ඉන්නේ. මේගොල්ලන්ට. ඔව්. නේද කපිලය රජේ? ඔව් ඉතින් මොනවා කරන්නේ මේ හොතනම ගියනවා නේ. මොකක්ද තාත්තේ ඔයගොල්ලන්ට දැන් ඔයගලගේ ජීවන රටාව කොහමද?
ගෙවල් ඔක්කොම නම් පොඩක් හම්බෙනවා මේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ සල්ලි තිබ්බත් බඩු ගන්න තැන නැහැ නේ. ඔව්. එහෙමයි. කඩවල් දෙකයි ඉතින් බඩු ගන්න යන්න විදියක් නැහැ. ඔව් නේ. ඒ කඩේට 12 භාගේ නාවල පිටින් තමයි ගේන්න ඕන. 12 භාගේ නාවල පිටියෙන් තමයි මෙහෙට අරන් එන්නේ නේ. ඒ දැන් ඕගොල්ලන්ට බුලත් කහුව පිටියද ළඟ 12 භාගේ නාවල පිටිය යන එක. නාවල පිටිය යන එක. දෙක පැත්තම කිලෝමීටර් 29යි තියෙන්නේ. මෙහාට 29 යාට 29. එහෙනම් ඔව් දෙක එතකොට මේ නුවරයි කෑගල්ල දිස්ත්‍රික්කම ආයිම නේ. මැද තමයි අපි ඉන්නේ නේ. එහෙම. බවුන්ඩරි තමයි අපි ඉන්නේ. අනුදිතේ අන්තිම කොන සබරගමුවේ අන්තිම කොන. මෙහෙ අර පල්ලෙහා එහෙම ගියපු කට්ටියව ගත්තේ නැහැ නේ. ඒ වගේ තව උඩ ගිහිල්ලා තියෙන දැන් මෙතනින් පාරේ යන්න බෑ නේද? යන්න බෑ. බෑනේ. අපි යන්න බෑ. පියන්ගේ පිටේ කවුරු නෙවව නැහැ. ටක් ගාලා මේ වෙනකොට තානලා මේ කට්ටිය ඕගොල්ලෝගේ කට්ටිය බේරුණා නේ. ඔව්. අපේ හරි එන හරි ජය වේවා.